නුවරඑළිය උදේ කාලේ කියන්නේ ඉතින් හිතාගන්න බැරි තරම් ලස්සන පරිසරයක්. කඳු බිම් දිගේ සුදු පාට මීදුම ගලාගෙන යද්දි තේ දළුවල රැඳිලා තියෙන පිණි බින්දු උඩටලා හිරු රැස් වැටෙන්නේ හරියට දියමන්ති කැට දිලිසෙනවා වගේ. හැබැයි ඒ ලස්සන දකින්න මගේ හිතේ කිසිම සැනසීමක් තිබුණේ නැහැ. ඒ ලස්සන ඇතුලේ ජීවත් වෙන අපේ ජීවිතවල තියෙන කටුක බව දන්නේ මමයි මගේ අම්මයි විතරයි. එදා මම ඇඳෙන් නැගිටිද්දි පාන්දර 5ට විතර ඇති. මුළු ඇඟම සීතලට ගල් ගැසිලා වගේ තියෙද්දි මම මගේ පරණ නිල් පාට හිරවුණු ස්වීටරය ඇඳ දවටගෙන කුස්සියට ආවේ අම්මා නැගිටින්න කලින් උණු වතුර ටිකක් හදාගන්න. මේ වගේ සීතල වෙලාවක දර ලිපක් පත්තු කරගන්න එක ලේසි වැඩක් නෙවෙයි. හුලම් පිඹින බටයෙන් පිඹලා මගේ ඇස් දෙකෙන් කඳුළු පනිනවා. කුස්සිය පුරාම මූසල දුම පිරෙද්දි කැස්ස පාලනය කරගන්න ගමන් මම කළු උණු තේ කේතලයේ ලිපෙන් තිබ්බා. "දුවේ, අද වෙනදටත් වඩා කලින් නැගිටලා නේද?" පිටිපස්සෙන් ඇහුනේ අම්මගේ දුර්වල කටහඬ. හැරිලා බලද්දී අම්මා දොරකඩ අල්ලන් අමාරුවෙන් හිටගෙන ඉන්නවා. අවුරුදු ගානක ඉඳන් පපුවේ අමාරුවකිනුයි දනහිස් අමාරුවකිනුයි විඳවන අම්මගේ රැලි වැටුණු මුහුණයි මහන්සි වුණු ඇස් දෙකයි දකිද්දි මගේ හිත ඇතුලෙන් මහ ලොකු වේදනාවක් ආවා. මම ඉක්මනට ගිහින් අම්මව අතින් අල්ලලා පරණ වේවැල් පුටුවෙන් වාඩි කෙරෙව්වා. "අම්මේ, අද අර කොළඹින් එන ලොකු මහත්තයා අපේ වත්ත පරීක්ෂා කරන්න එන දවසනේ. බංගලාවේ වැඩ කරන පෙරේරා මාමා කිව්වා අද උදේ 8 වෙද්දී කොහොම හරි වතු ඔෆිස් එකට එන්න කියලා. මට මේ తాවකාලිකව කරන එකවුන්ටින් ජොබ් එක ස්ථිර කරගන්නම ඕනේ අම්මේ. එතකොට අපිට තියෙන ණය වාරික ටිකවත් බේරගන්න පුළුවන්." මම උණුසුම් තේ කෝප්පය අම්මගේ වොල්ලන අතට දෙන ගමන් හෙමින් කිව්වා. අම්මා තේ උගුරක් බීලා දිග හුස්මක් හැරියා. "උඹේ දක්ෂකමේ හැටියට උඹට හොඳ තැනක් ලැබෙයි මගේ දුවේ. කැම්පස් එකේ එකවුන්ටින් ඩිග්‍රී එකක් තියෙන මගේ කෙල්ල මෙහෙම දුක් විඳින්න ඕන නැහැ. ඒත් ඔය කොළඹ සල්ලිකාරයෝ හරිම පුදුම මිනිස්සු. උන් දුපත් අපේ දිහා බලන්නේ මාරම පහත් විදිහට. පරිස්සමෙන් වැඩ කරපන්." මම අම්මගේ ඔළුව අතගාලා කාමරයට ගිහින් ලෑස්ති වුණා. මම ඇඳගත්තේ මට තිබුණු එකම හොඳ ඇඳුම, ඒ කියන්නේ මගේ යාළුවෙක් තෑගි කරපුලා නිල් පාට කපු ගවුම. ඒක ලොකු මිල අධික බ්‍රෑන්ඩඩ් ඇඳුමක් නොවුනට මට ඒක ඇඳපුවාම හිතට පොඩි පිරිසිදු ගතියක් ආවා. මගේ කැම්පස් සහතිකයි, මාස 3ක් වත්තේ වැඩ කරපු වාර්තායි ඔක්කොම පරණ රෙදි බෑග් එකකට දාගෙන මම බුදුන් වැඳලා ගෙදරින් පිටත් වුණා. පාර පුරාම තද මීදුම. අඩි 2-3ක් ඉදිරියෙන් තියෙන දෙයක්වත් පෙනෙන්නේ නැහැ. මම පාර අයිනෙන් හෙමින් පියවර තැබුවේ ලංකා හෝල්ඩින්ග්ස් සමාගමට අයිති බ්ලූ රිජ් තේවත්ත දිහාවට. හිතේ තිබුණේ මාරම බලාපොරොත්තුවක්. අදින් පස්සේ මගේ ජීවිතේ වෙනස් වෙයි කියලා මම හිතුවා. මම ලොකු වංගුවක් හැරෙන්න හැදුවා විතරයි, එකපාරටම පිටිපස්සෙන් මහ සද්දයක් ඇහුණා. මීදුම කපාගෙන මහ ඉහළ වේගයකින් ආපු කළු පාට ලොකු ජීප් එකක ලයිට් එළිය මගේ ඇස් දෙකට වැදිලා මාව අන්ධ වුණා වගේ වුණා. මේ වගේ පටු කඳුකර පාරක කිසිම පෙනීමක් නැති වෙලාවක ඒ වගේ වේගකින් වාහනයක් පදවන්නේ ඇයි කියලා මට හිතුණා. මම බය වෙලා පසෙකට වෙන්න හැදුවත් පාර අයිනේ තිබ්බ වැහි වතුර පිරුණු මඩ වගුර නිසා මට බේරෙන්න ඉඩක් තිබුණේ නැහැ. ජීප් එක මාව පසු කරලා ගියේ හුලඟක් වගේ. ඒ එක්කම පාරේ තිබ්බ කළු මඩයි කුණු වතුරයි විසි වෙලා ඇවිත් මගේලා නිල් පාට ගවුම පුරාම තැවරුණා. මගේ මූණේ විතරක් නෙවෙයි, අතේ තිබ්බ සහතික බෑග් එකේ පවා මඩ තට්ටුවක් ගෑවුණා. "අයියෝ!" මට ඉබේටම කෑ ගැසුණා. මම ඇස්වල කඳුළු පුරවාගෙන මගේ විනාශ වුණු ඇඳුම දිහා බලද්දී ඒ ලොකු ජීප් එක මීටර් කිහිපයක් ඉදිරියට ගිහින් බ්‍රේක් පාරක් ගහලා නතර කළා. මගේ හිතට ලොකු බයක් වගේම කේන්තියක් ආවා. මම මඩ ටික පිසදා ගන්න උත්සාහ කරන ගමන් ජීප් එක දිහාවට හෙමින් ඇවිදගෙන ගියා. වාහනයේ දොර ඇරිලා ඒකෙන් බිමට බැස්සේ මාරම පෞරුෂයක් තියෙන උස තරුණයෙක්. මිල අධික බ්‍රෑන්ඩඩ් කෝට් එකක් ඇඳලා කළු පාට සන්ග්ලාස් එකක් දාලා හිටපු ඔහුගේ මුහුණේ තිබුණේ මාරම අහංකාර පෙනුමක්. ඔහු Tamanගේ සපත්තු අඩියේ ගෑවුණු මඩ දිහා බලලා මාව මිනිස්සෙක් ගානටවත් ගණන් ගන්නේ නැති පිළිකුල් සහගත බැල්මකින් මගේ දිහා බැලුවා. "තමුසෙට ඇස් පේන්නේ නැද්ද ගැහැණු ළමයෝ? මේ වගේ මීදුම තියෙන වෙලාවක පාර මැදද ඇවිදින්නේ?" මගේ බ්‍රෑන්ඩ් නිකාර් එකේ මඩ ගෑවුණා තමුසේ හින්දා. ඔහුගේ කටහඬ හරියට අයිස් කුටියක් වගේ සීතලයි. වැරැද්ද එයාගේ කරලා මට බනිනවා. "අනේ සර්," මම මගේ බෑගය පපුවට තද කරලා අල්ලාගෙන බිම බලාගෙනම හෙමින් කිව්වා. "වැරැද්ද මගේ නෙවෙයි. මම පාර අයිනෙන් ආවේ. මේ වගේ මීදුම වෙලාවක ඔය වගේ වේගෙන් එද්දි මට අයින් වෙන්නවත් වෙලාවක් තිබුණේ නැහැ.
බලන්න සර් මගේ ඇඳුම දිහා. මම මේ මගේ ජීවිතේ වැදගත්ම ඉන්ටර්වයුව එකකට යන්නේ. මම කොහොමද දැන් මේ වගේ ඇඳුමකින් ඔෆිස් එකට යන්නේ? මගේ ඇස්වලින් කඳුළු කඩාගෙන වැටුණා. ඔහු Tamanගේ සන්ග්ලාස් එක මඳක් පහත් කරලා මගේ දිහා බැලුවේ පුදුමයෙන් වගේ. මට හිතුණා සාමාන්‍යයෙන් කවුරුත් එයාට මෙහෙම ප්‍රශ්න කරලා නැතුව ඇති කියලා. කට පියාගන්නවා. ඔහු මගේ මුහුණටම කෑ ගැසුවා. ඊට පස්සේ Tamanගේ කෝට් එකේ ඇතුල් සාක්කුවෙන් පර්ස් එක ඇදලා රුපියල් 5000 නෝට්ටු කිහිපයක් මගේ ඉස්සරහට දිබු කළා. මෙන්න සල්ලි. තමුසෙගේ ඔය කුණු ගොම වගේ ඒව 10ක් ගන්න පුළුවන් මේකෙන්. සල්ලි අරන් මෙතනින් ඵලයන් මගේ කාලේ නාස්ති නොකර. ඒ සල්ලි කුල ටික දකිද්දි මගේ පපුව ඇතුලෙන් මහ ලොකු වේදනාවක් ආවා. දුප්පත් වුණත් අපි කාගෙන්වත් හිඟා කාලා නැහැ. මම ඒ සල්ලි දිහා බැලුවේවත් නැහැ. එපා සර්, මට සර්ගේ සල්ලි එපා. මම මගේ කඳුළු පිසදා ගන්න ගමන් එයාගේ අත මඳක් පස්සට කරලා තල්ලු කළා. ඒ වෙලාවේ එයාගේ අතේ තිබ්බ සල්ලි කොළ ටික පාරේ තිබ්බ මඩ වගුර උඩට වැටුණා. අපි දුප්පත් තමයි සර්. හැබැයි හැමදේම සල්ලි වලින් ගන්න බෑ. සල්ලි තිබුණට මනුස්සකම සතයක්වත් නැති එක ගැන මට සර් ගැන දුකයි. මම හෙමින් කියලා ඔහු තවදුරටත් පුදුමයෙන් බලාගෙන ඉද්දීම හැරිලා වතු ඔෆිස් එක දිහාවට ඇවිදගෙන ආවා. මම වතු ඔෆිස් එකට යද්දි වෙලාව 8ට විනාඩි කිහිපයක් තිබුණා. මම වහාම ඔෆිස් එකේ টয়ලට් එකට ගිහින් අමාරුවෙන් මගේ මුහුණේ සහ ගවුමේ තිබ්බ මඩ හොදන්න හැදුවා. හැබැයි නිල් පාට ගවුමේ කළු මඩ පැල්ලම් තදින් රැඳිලා තිබුණා. මම මාරම අප්සෙට් එකකින් හිතේ ලොකු බයකින් සම්මුඛ පරීක්ෂණ කාමරයෙන් පිටත තිබ්බ පුටුවක වාඩි වුණා. මට මේ ජොබ් එක නැති වුණොත් මම අම්මට මොකද කියන්නේ? සිනුරි දිසානායක ඇතුළට එන්න. වතු මැනේජර් පෙරේරා මාමා මට ඇතුළට එන්න කියලා සන් කළා. මම ගැඹුරු හුස්මක් අරන් මගේ සහතික වුණු ෆයිල් ටික පපුවට තද කරගෙන කාමරයට ඇතුළු වුණා. නමුත් කාමරයේ ප්‍රධාන පුටුවේ ලොකු ලැප්ටොප් එකක් ඉස්සරහා වාඩි වෙලා ඉන්න පුද්ගලයා දැක්ක ගමන් මගේ මුළු ඇඟම එකපාරටම සීතල වෙලා ගල් ගැසුණා. මගේ පපුවේ ගැස්ම නතර වුණා වගේ දැනුණා. එතන වාඩි වෙලා හිටියේ වෙන කවුරුත් නෙවෙයි. මීට පැය භාගයකට කලින් පාරේදී මාව මඩ නෑවූ මට සල්ලි දෙන්න ආපු ඒ අහංකාර මහත්තයා. පෙරේරා මාමා කිව්ව කොළඹින් ආපු ලොකු මහත්තයා. ලංකා හෝල්ඩින්ග්ස් එකේ ලොකුම බොස් රයන් රාජපක්ෂ. රයන් Tamanගේ අතේ තිබ්බ පෑන කරකවමින් මාරම කුරිරු සහ සමච්චල් සහගත හිනාවකින් මගේ දිහා බලාගෙන හිටියා. ඉතින් සිනුරි දිසානායක නැවත හමුවීම සතුටක්. ඔහු පෑන මේසේ උඩින් තියෙන ගමන් මගේ මඩ තැවරුණු ගවුම දිහා බලලා කිව්වා. දැන් කියන්න, මගේ කම්පැනි එකේ වැඩ කරන්න, මගෙන් පඩි ගන්න තමුසෙට තියෙන සුදුසුකම් මොකක්ද? මම මගේ දෑත් දෙක එකතු කරලා පපුවට තද කරගත්තා. මගේ ජීවිතේ දරුණුම සහ අසීරුම සටන මෙතෙන් සිට ආරම්භ වෙන බව මට හොඳටම තේරුණා.